ඔයාට හිතනවාද ඔයාගේ ජීවිතේ ඔයාගේ පාලනයෙන් ගිලිහී ගිහින් කියලා? හැමදාම රැට හෙට ඉඳන් මම වැඩ කරනවා කියලා හිතුවත් උදේට ආයෙත් පරණ පුරුදු වලම හිර වෙලාද? බොහෝ දෙනෙක් හිතන්නේ ඩිසිප්ලින් එහෙමත් නැත්නම් විනය කියන්නේ උපතින්ම එන දෙයක් කියලා. නැත්නම් ඒක හරි අමාරු දුක් විඳින්න ඕන දෙයක් කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. විනය කියන්නේ මාංශ පේශීන් වගේ දෙයක්. ඒක අපිට පුහුණු කරන්න පුළුවන්. අද අපි බලමු දින 30ක් වගේ කෙටි කාලයක් ඇතුළත මාගේ මනස සහ ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් සරල ක්‍රමවේදයක් ගැන. පළවෙනි දින 7 මූලික පදනම. පළවෙනි සතියේදී අපි ලොකු වැඩ කරන්න යන්නේ නැහැ. මොකද එකපාර ලොකු වෙනස්කම් කරන්න ගියොත් මාගේ මොළය ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. මේ සතිය වාගේ ඉලක්කය තමයි එකම එක අමාරු දෙයක් තෝරගන්න. උදාහරණයක් විදිහට ඔයා උදෑසන අවදි වෙන්න අකමැති කෙනෙක් නම් උදෑසනම අවදි වෙන එක ටාගට් එකක් විදිහට මේ දවස් 7 ඇතුළත තියාගන්න. ඒ උදෑසන අවදි වෙන වේලාවේදී ඇඳ සකස් කිරීම කියලා කියන්නේ තවත් කරන්න පුළුවන් පොඩි දෙයක්. ඒක පොඩි වගේ කරනකොට ඒකින් ඔයාගේ මොළයට පණිවිඩයක් දෙනවා මම මගේ දවස පාලනය කරන්න පටන් ගත්තා කියලා. මේ සතිය අනිවාර්යයෙන්ම ඔයාලට කම්මැලිකම දෙන්න පුළුවන්. ඒ වෙලාවට මතක් කරන්න වැඩ කරන්නේ වාගේ හැඟීම් වලට අනුව නෙමෙයි වාගේ තීරණ වලට අනුවයි. දින 8ක් 20ක් ඇතුළත ප්‍රතිරෝධය ජය ගැනීම. මෙතනදී අපි පාවිච්චි කරන්නේ eat the frog ක්‍රමය. දවසේ ඔයා කරන්න තියෙන අමාරු අකමැතිම වැඩේ උදේම කරන්න. ෆෝන් එක බලන්න කලින් සෝෂල් මීඩියා යන්න කලින් වාගේ ප්‍රධාන ඉලක්කයට අදාළ වැඩේ පැයක් කරන්න. උදාහරණයක් විදිහට සීතල වතුරෙන් නාන්න. අනවශ්‍ය සීනිකයන් තියෙනවනම් ඒ කණ එක නතර කරන්න. වැඩ කරන වෙලාවට ෆෝන් එක වෙනත් කාමරයකින් තියන්න. ඔයා වාගේ ශරීරයට කියන්න ඕන පාලකයා මම මිසක් මේ ආශාවන් නෙවෙයි කියලා. දින 21ක් දින 30ක් ඇතුළත කාලය. අන්තිම දින 10 දැන් ඔයා මේක පුරුද්දක් කරගෙන ඉවරයි. මේ කාලයේදී ඔයා අවධානය දෙන්න ඕනේ කන්සිස්ටන්සි එහෙමත් නැත්නම් නොකඩවා මේ දේ කරගෙන යන්නයි. දින 20ක් කරපු දේ එක දවසක් කරගමු. ඒක ගැන පසුතැවෙන්න එපා. ස්ටොයික් දර්ශනයට අනුව අපිට පාලනය කළ හැක්කේ වර්තමානයේ විතරයි. වැරදුණු තැනින් ආයෙත් පටන් ගන්න. ඔයා මේ දින 30 ඇතුළත හදාගන්නේ හුදෙක් පුරුද්දක් විතරක් නෙමෙයි. ඔයා හදාගන්නේ අලුත් අයිඩෙන්ටිටි එකක්. මේ වීඩියෝ එක බැලුවා කියලා විතරක් වාගේ විනය හැදෙන්නේ නැහැ. දින 30ක අභියෝගය අදම පටන් ගන්න. හෙට උදේ ඇහැරෙන වෙලාව දැන්ම තීරණය කරන්න. අද රෑ නිදා ගන්න කලින් හෙට කරන්න තියෙන ප්‍රධාන වැඩ තුනක් ලියා ගන්න. මතක තියාගන්න. විනය කියන්නේ වාගේ නිදහස සීමා කරන දෙයක් නෙමෙයි. විනය කියන්නේ සැබෑ නිදහසට තියෙන එකම අවතයි.